උනාත් කොහෙද? මේ ගියා. තවත් අය මේ යන්න අවශ්‍ය නැහැ. නමුත් මේ පොත්පත් උනාත් කියපු දේවල් හරි. අහන්න. මම වැදගත්ම දේ නැති කරගත්තා. මේ දැන් කිසිම වැඩක් නැහැ. අපේ දරුවෝ ඒවා දකින්න තරම් කාලයක් ජීවත් වෙන්නේ නැත්තම් මේ වයින් ඇති වැඩේ මොකද්ද? මගේ පුතා වෙනුවෙන් අපි මේ සටන ටිකටම අරගෙන යනවා. පුළුවන් තරම් සටන් කරලා ජීවිත බේරගමු. අපි සටන් කරමු. සමාන රාජ්‍ය වෙනුවෙන් පුතාත් වෙනුවෙන්. ඒක ලෑස්තිද? නෑ. ඒකේ අන්තිම වැඩ ටික කරගන්න අපිට තව කට්ටිය ඕනේ. මගේ ළඟ මිනිස්සු ඉන්නවා සුජාතා. අපිට තව ටික වෙලාවයි තියෙන්නේ. උදානම් වෙන්න. කොහොමද මරින්ටලා බලාගෙන ඉන්නේ මොකද? ආයෙත් ලෑස්ති කරන්න. අපිට කාලේ නාස්ති කරන වෙලාවක් නෑ. ඉක්මන් කරන්න. නැවතත් සූදානම් වෙන්න. උඩට. राकेश, ඔයා හොඳින් නේද? ඒක උරුසේ පොඩි තුවාලයක් විතරයි. මට කරදරයක් නැහැ. මෙයාගෙන බලන්න. එයාලගේ කට්ටිය වැඩි කුමරුනි. තව පහර දීපකට කාලය මදි. එයාලා දැන් එනවා. ඒක හරි. බලට කියන්න. තවත් මේක අල්ලගෙන අමාරුයි. මොකක් හරි කරන්න. පුළුවන් තරම් වෙලාවක් නවත්තන්න බලන්න. बाहुबली कुमारुनी ඒක ලෑස්ති. පුළුවන් තරම් වෙලාවක් ඉන්න බලන්න. සැලස්ති මතකද? හොඳමයි කුමරුනි. ආකාශ. बाहुबली කුමරුනි. වෙලාව හරි. ඊතලයක් දෙන්න. මේ තියෙන්නේ අන්තිම ඊතලේ. එහෙමනම් මේ ඊතලේ මගේ ඊළඟිනම කියොත් හොඳයි. අපේ මිනිස්සුන් එතෙන්ට යවනවා. ඊදෙනෙක්ද? සියලු දෙනාම යවනවා. සියලු දෙනාම. ජවාලා රාජ්‍ය අදම ඉවරයක් කරනවා. ඉතින් ගේට්ටුවට ඒක විමසන්න. ගේට්ටුව බිම දාලා නගරය අල්ල ගන්නවා. මොකද?
රාජ්‍ය වෙනුවෙන් සටන් කරමු. මම ගණනම් පාඩම. මේ මොකද්ද වෙන්නේ? කොහෙද තමුල්ලා දුවන්නේ? නැවතිලා පහර දෙනවා. මං හදන්නේ තමුගේ ඇස් දෙක උකුල්ලා දාන්න. ඊට පස්සේ වෘක්කයන්ට කන් තමුන් හිතන්නේ මාව පරාජය කරන්න පුළුවන් කියලාද? අමුන්ට මාව පරාජය කරන එක ලේසි වෙන්නේ නෑ. අමුන් එක්ක සටන් කරන්න මගේ අත් දෙක තිබුණා මෑත්‍රි. අපි යාට උදව් කරන්න ඕනේ. එපා. මේක බාහුබලී කුමරුගේ සටනක්. බලන් ඉන්න. ජවාහර්ලාල් රාජ්‍යයේ රටවැසියනි, මම තමුන්ලගේ ගේට්ටුව කැඩුවා. ඒ වගේම මම තමුන්ලගේ තාප්පෙත් කැඩුවා. තමුන්ලව බේරගන්න ආපු වීරයට පහර දුන්නා. දැන් මං තමුන්ලා සියලු දෙනාම විනාශ කළා දානවා. දැන් අපි මොකද කරන්නේ? එයා කුමාරයාව බිම දැම්මා. නෑ. එයා කවදාවත් පසුබසින්නේ නෑ. ඉවසන්න. තවත් දෙයක්. දැන් මට තමුන්ලගෙන් වැඩක් නෑ. මං දැන් යන්නේ මහේෂ් මතියට. නුඹ
උඹලගේ රෙජිනවත් මම විනාශ කළා දානවා. මම ජීවත් වෙලා ඉන්නකම් ඔහෙට මෙතනින් යහතින් යන්න දෙන්නේ නෑ. මාව කාටවත් වටන්න බෑ. මොනවා? ඒක වෙන්න බෑ. උඹ තවමත් ජීවතුන් අතර උඹට තවත් සටන් කරන්න අවශ්‍යයිද? කිසිම කෙනෙකුට බෑ මාව ලේසියෙන් වටන්න. මම හැදලා තියෙන මහේෂ්මතියේ වාණි වලින්. රාජ්‍යයේ සියලුම වැසියන් ඔබට ණය ගැති. අපිට ඒ කවදාවත් ගෙවල ඉවර කරන්න බැරි වෙයි. මහේෂ්මති රාජ්‍යයේ බාහුබලි කුමරුනි අපේ රාජ්‍යය ආරක්ෂා කරලා දුන්නා. ඊටත් වැඩිය ඔබ අපිට පෙන්වලා දුන්නා ලෝකයෙන් වෙන් වෙලා තනිව ජීවත් වෙන්න බෑ කියලා. ඒ දේ මොකක් වුණත් අපි ඒක මුහුණ දිය යුතුයි. බාහුබලි කුමරුනි කියන්න ඔබ වෙනුවෙන් අපට කළ හැකි යුතුයකම මොකක්ද කියලා. මට ඔබට කළගුණ සලකන්න අවශ්‍යයි කුමරුනි. ඔයාලට පුළුවන් මට කළගුණ සලකන්න. ඒ තමයි ප්‍රහ්ලාද්ගේ ධෛර්යය කවදාවත් අමතක කරන්න එපා. එයා ගොඩක් හොඳ මිනිහෙක්. ඒ වගේම වීරයෙක්. එයා තමයි මගේ වීරයා වුණේ. හැමදාමත් එහෙම වෙයි. පුස්තකාලය පරිහරණය කරන්න ඔබට ඕනෑම වෙලාවක පුළුවන්. ඒකට ඔබට අයිතියක් තියෙනවා. සමහර විට එක දෙයකින් පුළුවන් ඔයාලට මට කළගුණ සලකන්න. මේක නම් අති විශිෂ්ටයි. ඕකේ තියෙන සියලුම දැනුම මේ බිත්ති හතර ඇතුළේ තියෙනවා. මම ගොඩක් ආදරය කරන කෙනෙක්ට විෂ වලින් පහර දීලා එයා හෙමින් මරණයට ලං වෙනවා. ඒක නිල් පාට පුංචි හතු මලක්. ඒකත් එහෙමද? ඔයාගේ පොත්පත් වල මේකට බෙහෙතක් තියෙනවද? මෙතන ඔයාගේ ගොඩක් පොත්පත් තියෙනවා. තවත් මොනවද කියන්න එපා කුමරුනි. එහෙම දෙයක් තියෙනවා නම් අපි ඒකට බෙහෙත හොයාගන්නම්. නමුත් ඒකට කාලයක් ගත වෙයි. අපි ඒක හොයාගත්තම මහේෂ්මතියට පණිවිඩ කරියෙත් සමග අපි ඒක එවන්නම්. ස්තුතියි. මේ නිල් පාට හතු මල ගැන ඔයා දන්න හැම දෙයක්ම මට කියන්න. ඒ වගේම ඔයාගේ මිත්‍රයාගේ දැන් තත්ත්වය ගැනත්. පණිවිඩ කරු කියපු දේ ගැන ඔයාට විශ්වාසයිද අම්මේ? එයා කිව්වේ අපේ සෙබළු කිට්ටුවට මේනවා කියලා. අන්න එයාලා එනවා. අම්මා මම සතුටින් දැනුම් දෙන්න කැමතියි. අපි ජවාල රාජ්‍යයේ වැසියනුත් පුස්තකාලයත් සතුරන්ගෙන් බේරගත්තා. මම දැනගෙන හිටියා ඔයා මට පසුතැවෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. එතකොට කොහොමද මගේ ශිෂ්‍යයින්ගේ සහාය? එයාලා උපතින්ම රණශූරයන් ගුරුතුමනි. ඔබේ පුහුණුවත් එක්ක අපේ සතුරන්ට ජයග්‍රහණය ගැන හිතන්නවත් බෑ. මට නම් පේන්නේ මේක විශිෂ්ට ආයුධයක් බාහුබලි. ඔයා ඒකට කැමතිද බල්ලා? මගේ තෑග්ගක් විදිහට ඔයා ඒක තියාගන්න. මොනවා? තෑග්ගක් විදිහට? අනිවාර්යෙන් බල්ලා. අපි සහෝදරයෝනේ. මගේ හැම දෙයක්මත් ඔයාගේ තමයි. බාහුබලි කුමරුනි. ඇයි ඔබ යුදරට එයාට දුන්නේ? ඒක අයිති ඔබටනේ. ඒක ආයුධයක් විතරයි ආකාශ්. අනිත් එක තමයි මගේ ඔළුව මට ඕන කරන ආයුධය මාත් එක්කම ඉන්නවා.